කටෙන්ට් ක්‍රියේෂන් පටන් ගත්ත කාලේ සුපිරියටම වැඩගත්ත මයික්‍රෆෝන් එකක් තමයි මම දැන් මේ විදිහට මගේ කොල එකට ෆ්ලිප් කරගත්තේ. මම YouTube channel එක පටන් ගත්ත තැන ඉඳලා මගේ මයික් අප්ග්‍රේඩ් එක දක්වා මගේ හැම වීඩියෝ එකකම ඔඩියෝ එක රෙකෝඩ් කරේ මෙන්න මේ ලැවිලිය මයික්‍රෆෝන් එකෙන්. මේක බෝයා BY-M1 කියන ලැවිලිය මයික්‍රෆෝන් එක. මේක ගොඩක් දෙනෙක්ගේ පටන් ගන්න මයික් එක විදිහට මම හිතන්නේ ගොඩක් අය භාවිතා කරලා තිනවා. මේක entry level මයික්‍රෆෝන් එකක්. ඒ වගේම මේක බජට් මයික් එකක්. හැබැයි මේකේ performance මේ ගෙවන මුදලට සෑහෙන්න හොඳයි. මම අද ආවේ මේ මයික් එක ගැන කතා කරන්න නෙවෙයි, මගේ මයික් අප්ග්‍රේඩ් එක ගැන කතා කරන්න. මේ මයික් එක යූස් කරද්දී ප්‍රායෝගික එහෙම නැත්නම් අපි කියන ප්‍රැක්ටිකල් ඉෂුස් කිහිපයක් තියෙනවා. නැත්නම් අපිට මේ ප්‍රායෝගිකව ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ දිග වයර් එක. මේක මම දැන් මේ විදිහට ක්ලිප් කරගත්තම මගේ මේ තියෙන නිදහස පොඩ්ඩක් අඩුයි. මොකද මේක මේ හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඒ වගේ වයර් එකක් මගේ මේ විදිහට ටී-ෂර්ට් එක ඇතුලෙන් ගිහිල්ලා මේක මම ෆෝන් එකට හරි කැමරා එකට හරි ප්ලග් කරගන්න ඕනේ. එතකොට මට පොඩ්ඩක් අර හිතේ තියෙනවා මගේ ඇඟේ මයික් එකක් තියෙනවා පොඩ්ඩක් අර ඒක මෙන්ටලි පොඩි අවුලක් තියෙනවා. හරිද? ඒක මට තියෙන ගැටලුවක්. හැබැයි මම මේ වෙනකොට මේ විදිහට තමයි රෙකෝඩ් කරේ. ඊට පස්සේ මේකේ ඒ ගැටලුව අපිට මෙන්ටලි එනවනේ. නමුත් මේකේ ඇත්තටම ටෙක්නිකලි එන ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේකේ සාමාන්‍යයෙන් නොයිස් පික් කරන වැඩි. මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් හැම දෙයක්ම එළියේ තියෙන කුරුල්ලොන්ගේ සද්ද, පාරේ වාහනයක් යනවා නම්, එහෙම නැත්නම් කවුරු හරි කෑ ගහනවා නම් මේ ඔක්කොම ටික වීඩියෝ එකත් එක්ක රෙකෝඩ් වෙනවා ඔඩියෝ එකේ. එතකොට මේක මම පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේදී සෑහෙන කට්ටක් ගන්න ඕන මේක එඩිට් කරන්න. ඉතින් ඒක එකක්. ඊළඟ දේ තමයි මට ප්‍රායෝගිකව වෙච්ච ප්‍රධානම ගැටලු කිහිපයක් තමයි මේකේ දැන් බැටරි එකක් තියෙනවා. මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ බැටරි එකක් තියෙනවා. මේ බැටරි එක දැම්මට පස්සේ කැමරා එකට ප්ලග් කරනවා නම් මේකේ කැමරා කියලා ස්විච් එකක් තියෙනවා. මේක ඔන් කරන්න ඕනේ. වැරදිලා හරි මේක ඔන් කරන්න අමතක වුණොත් ඔඩියෝ එක රෙකෝඩ් වෙන්නේ නැහැ. එක්කෝ ඒක ඩිස්ටෝෂන් එහෙම නැත්නම් අපි කියනවා මේ ඔඩියෝ එක සම්පූර්ණයෙන්ම ගන්න බෑ. ඒ වගේම තමයි මම ස්මාර්ට්ෆෝන් එකට රෙකෝඩ් කරද්දි කැමරා මෝඩ් එක ඔන් කරන් හිටියත් සමහරක් විට නොසලකෙල්ලෙන් වෙන්න පුළුවන්. ඒත් ඔඩියෝ එක සම්පූර්ණයෙන්ම ගන්න බෑ. ඊට පස්සේ වීඩියෝ එක නැවත වතාවක් රෙකෝඩ් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අකරදැබ්බ වලට මම මුහුණ පාලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ 3.5 mm ජැක් එකත් එක්ක තමයි මේ මයික් එක කනෙක්ට් වෙන්නේ. ඒතකොට මේක මම ස්මාර්ට්ෆෝන් එකට හරි කැමරා එකට හරි ප්ලග් කරද්දි හරියට මේක කනෙක්ට් වෙලා තිබ්බේ නැතුණොත් ලූස් කනෙක්ෂන් එකක් තිබ්බත් අන්නේ ඔඩියෝ එක සම්පූර්ණයෙන්ම ගන්න දෙයක් නැහැ. ඉතින් ඔය ඉෂුස් කිහිපේ මට මේ අවුරුදු 2020 සිට මේ දක්වා දිගටම තිබ්බා. මොකද මගේ නොසැලකිල්ල වෙන්න පුළුවන්. සමහරක් විට හරියට කනෙක්ට් වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් මම නිතරම මේ ඔඩියෝ ලෙවල්ස් බලාගෙන වීඩියෝ එක කරොත් දැන් ඔයාලත් එක්ක මම අයි කන්ටැක්ට් එක තියාගන්නේ කැමරා ලෙන්ස් එකත් එක්ක. එතකොට මෙන්න මේ ફોකස් එක සම්පූර්ණම මට නිතරම දෙන්න වෙනවා මගේ කැමරා එකේ ඩිස්ප්ලේ එකට. ඉතින් ඔන්න ඕකත් එක්ක අර ඕගොල්ලොත් එක්ක තියෙන මේ ග්‍රහණය නැති වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න කිහිපයක් මට තිබ්බා. මොකද මේ හරියටම මේක කනෙක්ට් වෙලාද ඔය ඔක්කොම බලාගෙන මේක කරන්න ගියාම පොඩ්ඩක් කරදරයි. ඊළඟ එක තමයි මේකේ සමහරක් වෙලාවට බැටරි එක බහිනවා. මම දන්නෙත් නැහැ. මට එහෙම දෙපාරක් විතර වුණා. කැමරා එකට කනෙක්ට් වෙලා තියෙනකොට මේකේ බැටරි එක සම්පූර්ණයෙන්ම අඩු වෙලා ඔඩියෝ එක අවසාන හරිය වීඩියෝ එකේ මුල් හරිය හොඳට සවුන්ඩ්ස් තියෙනවා. ඊට පස්සේ ඔන්න මේ සවුන්ඩ්ස් එක නැති වෙලා තියෙනවා. ඒ වගේම මට දෙපාරක් සිද්ධ වෙලා තියෙනවා. ඒකත් මගේ නොසැලකිල්ල වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ගැටලු තියෙනවා. ඉතින් අවසානයේ මේ ඔක්කොටම විසඳුමක් විදිහට මම තීරණය කරා වයර්ලස් මයික්‍රොෆෝන් එකකට යනවා කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ බෝයා BY-M1 මයික්‍රොෆෝන් එක පාවිච්චි කරපු මම අප්ග්‍රේඩ් වුණත් එක්ක මොන වගේ වෙනසක්ද මගේ ඔඩියෝ එකේ තියෙන. ඒ වගේම තමයි මේ දෙක කම්පෙයාර් කරලා බලමු අපි මේ වීඩියෝ එකේදී මොනතරම් ඔඩියෝ ක්වොලිටි එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවද කියලා. හරි, ඉතින් ওই සම්බන්ධව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් YouTube කරන කෙනෙක් එහෙම නැත්නම් content creation කරන කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඒ වගේම තමයි ඔයා ඉදිරියේදී හිතාගෙන ඉන්නවා නම් content creator කෙනෙක් වෙන්න එහෙම නැත්නම් content create කරන්න ඕගොල්ලන්ටත් මේ වීඩියෝ එක වැදගත්. ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක තවත් යාළුවෙක්ට share කරන්න. එහෙමනම් වැඩි කතා නැතුව ඉක්මනටම යමු අද වීඩියෝ එකට. එතෙන්දී කම්පැරිටර්ස්ලා කීප දෙනෙක් හිටියා
මම මොකද්ද තෝරගන්නේ කියලා. එතකොට මම පාවිච්චි කරපු මෙන්න මේ බෝයා බ්‍රෑන්ඩ් එකේම මයික්‍රොෆෝන් එකක් තියෙනවා වයර්ලස්. ඊට පස්සේ මම ටිකක් රෝඩ් කියන බ්‍රෑන්ඩ් එක බැලුවා. ඒක කොහොමද ප්‍රෙෆරන්සස් මෙන්න මේ දේවල් චෙක් කරලා බැලුවා. ඊට පස්සේ හොලිලෑන්ඩ් කියලා තියෙන බ්‍රෑන්ඩ් එක. ඒකෙත් තියෙනවා ලාක් M2S සහ ලාක් M2 කියලා මයික්‍රොෆෝන්ස් දෙකක්. මේ දෙකත් මම චෙක් කරා. ඊට පස්සේ DJI mic එක. මෙන්න මේකත් මම චෙක් කරා. මෙතනින් මට බජට් එකට ගැලපෙන සහ හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන mic එක විදියට මම තෝරගත්තේ DJI mic mini කියන එක. ඉතින් මේක ඇවිල්ලා නිකන් මම බැලුවම හරියට බොත්තමක් වගේ ග්‍රෑම් 10ක් විතර බර ඇති. නමුත් මේකේ වැඩ නම් සුපිරි. මොකද මේක මට ක්ලිප් කරගන්න මෙන්න මේ විදියට හරිම සරලව මැග්නට් ඇටැච්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ විදියට ක්ලිප් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේ විදියට කොළ එකකට ඕනම ටී-ෂර්ට් එකකට මේ විදියට මට ඇටැච් කරගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ මැග්නටික් ඇටැච්මන්ට් එක හරහා මට මේ විදියට මේක ඇටැච් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ වගේ වයර්ලස් මයික්‍රොෆෝන් එකකට යද්දි අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා සහ මේ මම දැන් බෝයා BY-M1 එක පාවිච්චි කරා ඒකත් එක්ක මේ මයික්‍රොෆෝන් එක මොනතරම් හොඳට perform කරනවද. හැබැයි මේක ටිකක් ගාණින් වැඩි. මම මේක යාළුවෙක්ට කියලා ඩුබායි වලින් තමයි ගෙන්න ගත්තේ. හරි මුලින්ම අපි මේ DJI mic mini එක unbox කරලා බලමු. ඉතින් මේක මම අර කලින් කිව්ව විදිහට යාළුවෙක්ට කියලා ඩුබායි වලින් තමයි ගෙන්න ගත්තේ. එතකොට මට මේකට cost වුණා රුපියල් 48000ක වගේ මුදලක්. ඉතින් මේ 48000ට දෙන performance එක මොන වගේද කියලා බලන්න කලින් අපි මේක unbox කරගෙන ඉමු. ඉතින් මේක unbox කරගනිද්දී අපිට මෙන්න මේ වගේ package එකක් බලා ගන්න පුළුවන්. මේ package එක මේ විදිහට අපිට open කරගන්න පුළුවන්. open කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට වෙනම බෑග් එකක කැරින් පවුච් එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. රයිට් ඊට පස්සේ මම මේකත් පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අපේ මේන් කම්පොනන්ට් එක තියෙන මෙන්න මේ පවුච් එක මම ඕපන් කරගන්නවා. ඕපන් කරගත්ත ගමන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේකේ මේන් කම්පොනන්ට්ස් ටික තියෙන තවත් පැකේජ් එකක් තියෙනවා. මේක මම ඕපන් කරගන්නවා. වව්. ඒකේ එක්ස්පීරියන්ස් එක නම් මාරම ක්වොලිටි. ඉතින් මේකේ මැටීරියල් ගත්තත් ක්වොලිටි හැබැයි මේක ප්ලාස්ටික් නමුත් සෑහෙන්නම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් විදිහට මට මේක හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ගත්තම මේකේ අපිට මෙන්න මේ විදිහට ප්‍රධාන කම්පොනන්ට්ස් 4ක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ මේන් රිසීවර් එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මයික්‍රොෆෝන්ස් දෙක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව Type C එකත් එක්ක එන ඊට කනෙක්ටර් එක තමයි. හරි ඉතින් ඔන්න ඔය ටික තමයි මේ කේස් එක ඇතුලේ එහෙම නැත්නම් අපි කියන මේ charging case එක ඇතුලේ තියෙන. ඊට අමතරව තවත් මේ විදිහට පොඩි කව එකක් තියෙනවා. මේක ඕපන් කරගත්තම මේකෙදි අපිට බලා ගන්න පුළුවන් කේබල්ස් දෙකක්. එකක් තමයි මේක charge කරගන්න charging cable එක. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට 3.5 mm jack එක. මේක අපිට කැමරා එකත් එක්ක කනෙක්ට් කරන්න. එහෙම නැත්නම් 3.5 mm headphone jack එක තියෙන mobile phone එකක් එක්ක උනත් පරිගණකයක් එක්ක උනත් කනෙක්ට් කරන්න මෙන්න මේ cable එක අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට mic එකට attach කරගන්න පුළුවන් විදිහට අපිට මෙන්න මේ windshields 4ක්. එහෙම නැත්නම් අපි කියන මේ wind cut filters 4ක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ DJI mic mini එකේ unboxing experience එක. ඊළඟට අපි මේකේ key specifications ටික කතා කරමු. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන මෙන්න මේකේ තියෙන specifications මොනවද කියලා අපි බලමු. එතකොට මේකේ wireless 2.4 GHz තමයි support කරන්නේ. ඊට අමතරව මේ මයික්‍රොෆෝන් එක සහ රිසීවර් එක අතර රේන්ජ් එක සාමාන්‍යයෙන් මීටර් 400ක් කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මම මේක ටෙස්ට් කරලා බැලුවේ නැහැ. මොකද මම ස්ටුඩියෝ එකේ බොහොම අඩු දුරකින් තමයි මේක භාවිතා කරන්නේ. ඊට අමතරව පෝල පැටර්න් එක විදිහට ගත්තොත් omni directional built in omni directional තමයි පෝල පැටර්න් එක වෙන්නේ. ඊට පස්සේ මේකේ transmitter එක එහෙම නැත්නම් මේකේ මයික්‍රොෆෝන් එක ගත්තම මේකේ පැය 11මාරක බැටරි එකක් සහ ග්‍රෑම් 10ක් බර වෙනවා. ඒ වගේම Bluetooth 5.3 වලින් තමයි මේක පළකැන් වෙන්නේ. ඊට පස්සේ මේකේ රිසීවර් එක ග්‍රෑම් 17.8ක් වගේ තමයි බර වෙන්නේ. ඒතකොට මේකත් Bluetooth 5.3 support කරනවා. USB Type C ඒ වගේම තමයි Lightning adapter එකත් මේකට කනෙක්ට් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ audio features ගත්තොත් මේකේ noise cancellation තියෙනවා. ඒ වගේම තමයි safety track feature එක තියෙනවා. ඒ වගේම තමයි 6 decibel auto limiting එක මේකෙදි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ connectivity එක ගත්තම direct connect කරගන්න පුළුවන් DJI devices වලට USB Type C එකෙන් කනෙක්ට් කරගන්න පුළුවන්, Lightning එකෙන් පුළුවන්. ඒ වගේම තමයි 3.5 mm jack එක හරහාත් මේක කනෙක්ට් කරන්න පුළුවන්. මේකේ battery life එක ගැන කතා කරාම මේකේ battery life එක විදියට මේ receiver එකක පැය 10මාරක
බැටරි එකක්. ඒ වගේම තමයි අපිට මේ විදිහට මයික්‍රොෆෝන් එකේ පැය 11මාරක බැටරි එකක්. ඒ වගේම තමයි මේක විනාඩි 5ක් අපි charge කරගත්තොත් පැයක් අපිට use කරන්න මේක charge කරගන්න හැකියාව තියෙනවා. charging case එක හරහා මේක 3 පාරකට වැඩි අපිට charge කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණ බැටරි ලයිෆ් එක විදියට සාමාන්‍යයෙන් දැන් මේ කේස් එක සහ මේ රිසීවර් එක ඒ වගේම තමයි මේ තියෙන මයික්‍රොෆෝන් එක මේ ඔක්කොගෙම බැටරි එක එකතු කරලා ගත්තොත් අපිට එක දිගට පැය 48ක වගේ රෙකෝඩින් ටයිම් එකක් කරන්න හැකියාව තියෙනවා මෙන්න මේ මයික්‍රොෆෝන් එක භාවිතා කරලා. ඉතින් මම හිතනවා දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මෙන්න මේ key specifications තමයි අපිටම වැදගත්ම වෙන දේවල් ටික. ඒතර මේකේ Bluetooth 5.0 support කරනවා. ඒ වගේම තමයි මෙන්න මේක දැන් අපි ළඟ DJI device එකක් තියෙනවනේ මේකට auto connect කරන්න හැකියාව තියෙනවා මෙන්න මේ DJI mic mini එක. ඉතින් ඒගොල්ලෝගේ ecosystem එක ඇතුලේ ඕගොල්ලෝගේ ළඟ action camera එකක් තියෙනවා නම් Osmo Pocket එකක් තියෙනවා නම් මෙන්න මේ ඕනම එකක් කරා මේක වෙනම connect කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මෙන්න මේ microphone එක Bluetooth හරහාත් ඕගොල්ලන්ට connect කරගන්න හැකියාව තියෙනවා. හැබැයි audio quality එක නම් ගන්න දෙයක් නැහැ worse. ඉතින් ඒක නිසා මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ස්පෙસિෆිකේෂන්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු මේකේ audio quality test එකක් කරලා මේක සහ මම දැනට පාවිච්චි කරන මෙන්න මේ Boya BY-M1 කියන මයික්‍රොෆෝන් එක අතර ස්විච් කරලා බලමු මොන වගේ audio difference එකක්ද එහෙම නැත්නම් quality difference එකක් අපිට බලා ගන්න පුළුවන්ද කියලා. හරි මම මේ විදිහට Boya BY-M1 මයික්‍රොෆෝන් එක මීට උඩින් මේ විදිහට ක්ලිප් කරගන්නවා. හරි ඊට පස්සේ මේක මම ස්මාර්ට්ෆෝන් එක හරහා තමයි රෙකෝඩ් කරන්නේ. ඕඩියෝ මම එකම වාක්‍ය මේ විදිහට ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ම තියෙන වචනයක් මේ මයික්‍රොෆෝන්ස් දෙකෙන්ම කියන. ඊට අමතරව මම සාමාන්‍යයෙන් බේසික් පාවිච්චි කරන මොන හරි දේවල් ටිකක් ඔයගොල්ලොත් එක්ක මේ විදිහට කතා කරලා මේකේ වෙනස ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මම උත්සාහ කරනවා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ ඕඩියෝ එකට මම කිසිම එඩිට් එකක් කරන්නේ නැහැ. මේ රෝ අවුට්පුට් එක මම එහෙමම තමයි මේ විදිහට ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. හරි දැන් අපි බලමු මම මුලින්ම මෙන්න මේ විදිහට Boya BY-M1 කියන මයික්‍රොෆෝන් එක තමයි දැන් ටෙස්ට් කරන්න යන්නේ. right අපි බලමු. The quick brown fox jumps over the lazy dog. ඒ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ Boya BY-M1 මයික්‍රොෆෝන් එක. දැන් අපි බලමු DJI mic mini එක මොන වගේද perform කරන්න කියලා. The quick brown fox jumps over the lazy dog. දැන් මම කතා කරන්නේ Boya BY-M1 මයික්‍රොෆෝන් එක හරහා. දැන් මම කතා කරන්නේ DJI mic mini එක හරහා. මම දැන් DJI mic එකේ noise cancellation on කරලා තමයි ඔයගොල්ලොත් එක්ක මෙච්චර වෙලා කතා කරේ. දැන් අපි බලමු මේකේ noise cancellation off කරලා මෙන්න මේ මයික්‍රොෆෝන් දෙක අතර මොන වගේ වෙනසක් තියෙනවද කියලා. මට මේකේ noise cancellation option එකක් නැහැ. මේකේ noise cancellation මම පාවිච්චි කරන්නේ මේ basic mode එක. ඒ වගේම තමයි මේකේ strong කියලා mode එකකුත් තියෙනවා. ඒක අපි ස්ටුඩියෝ එකක් ඇතුළතදී භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම fan එකක් වගේ use කරනවා නම් මට මේක භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔගොල්ලෝ සාමාන්‍යයෙන් එළිය වගේ ලොකු හුළඟක් තියෙන තැනක ඒ වගේම තමයි ලොකුවට බෑග්ග්‍රවුන්ඩ් නොයිස් තියෙන තැනකදී ඔන්න ඔයගොල්ලන්ට ස්ට්‍රෝං කියන මොඩ් එක මේකදී පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙදී ඔයගොල්ලන්ට DJI Mimo කියන ඇප් එක තියෙනවා. මේ ඇප් එක ඔයගොල්ලන්ගේ මයික්‍රොෆෝන් එකට කනෙක්ට් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඒක හරහා පුළුවන් මෙන්න මේ ස්ට්‍රෝං කියන මොඩ් එක පාවිච්චි කරන්න. හරි. දැන් අපි බලමු මෙන්න මේකේ noise cancellation off කරලා දැන් තියෙන්නේ. මේ වෙලාවට කතා කරේ මම noise cancellation off කරලා මේකේ මේ දෙක අතර වෙනස මොන වගේද කියලා දැන් අපි බලමු. දැන් මම කතා කරන්නේ Boya BY-M1 කියන මයික්‍රොෆෝන් එකට. ඉතින් මේක විදිහට ඕගොල්ලන්ට audio quality එකේ වෙනස බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම switch කරනවා DJI mic mini එකේ ඕගොල්ලන්ට noise cancellation නැතුව. දැන් මම කතා කරන්නේ DJI mic mini එකට. මේකෙදි noise cancellation option එක මම භාවිතා කරන්නේ නැතුව මේකෙදි මෙන්න මේ සම්පූර්ණම noises එක්ක ඔයගොල්ලන්ට බලා ගන්න හැකියාව තියෙනවා මොන වගේ වෙනසක්ද මෙන්න මේ දෙකේ තියෙන්නේ කියලා. දැන් අපි බලමු අපි mic එකක් select කරනවා නම් මොනවද අපි බලන්න අවශ්‍යම කාරණා කියලා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම battery life එක. ඒ කියන්නේ කොච්චර වෙලාවක් අපිට record කරන්න පුළුවන්ද කිසිම කරදරයක් නැතුව කියන එක. ඇත්තටම ගත්තම මේ ප්‍රධාන brands හතරෙම ගත්තොත් මේ හැම එකේම හොඳ battery life එකක් තියෙනවා. නමුත් ඉස්සරහින් ඉන්නේ DJI mic mini එක කියලා ඔයගොල්ලන්ට කියන්න වෙනවා. හරි. ඊට පස්සේ මේකේ කනෙක්ටිවිටි එක. එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේක අපිට හරිම පහසුවෙන් ඕනම ඩිවයිස් එකක් හරහා කනෙක්ට් කරගන්න තියෙන හැකියාව තමයි ඊළඟට වැදගත් වෙන්නේ. මොකද බැටරි ලයිෆ් එක කනෙක්ටිවිටි එක ඒ වගේම තමයි මේක easy to use. එහෙම නැත්නම් user friendly වෙන්න ඕනේ අපිට මේක භාවිතා කරද්දි. මේකට ලොකු දේවල් කරන්න ගිහිල්ලා app එකක් අරගෙන මොන හරි කරලා වෙනස් කරලා මේ විදිහට level suggest කරන්න මේ වගේ දේවල් අපිට කරදරයි. just plug and play අපිට මෙන්න මේ වැඩේ කරන්න තියෙනවා නම් ඒක තමයි වැදගත්ම වෙන්නේ. ඒ වගේම තමයි මේ
කැරින් පවුච් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක තනින් තනට අරගෙන යද්දි මේ දේවල් ඔක්කොම all in one. එහෙම නැත්නම් එකක මේ විදිහට අපිට ඇසුරුම් කරලා අරගෙන යන්න පුළුවන් කියන එක තමයි ඊළඟට වැදගත් වෙන කාරණේ. ඒ කියන්නේ අපිට මේක පහසුවෙන් මේ ට්‍රැවල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ තනින් තන අරගෙන යද්දි තියෙන පහසුවත් ඇත්තටම මයික්‍රොෆෝන් එකක් ගනිද්දි බලන්න ඕනේ. මොකද මේකෙදි දැන් මම අර ප්‍රධාන බ්‍රෑන්ඩ්ස් මම කිව්වනේ 3ක් විතර මම චෙක් කරා කියලා. ඒ එක්ක ගත්තම අපිට මෙන්න මේ විදිහට මේ වින්ඩ් ෂීල්ඩ්ස් මේ ඔක්කොම පාවිච්චි කරලා මේ ඔක්කොම ටික එක මේ විදිහට පවුච් එකක දාගෙන අරගෙන යන්න පුළුවන් හැකියාව තිබ්බේ මෙන්න මේ DJI mic එකේ තමයි. ඉතින් ඒකත් එක්ක තමයි මම මෙන්න මේ හැම ඕවරෝල් එක්ස්පීරියන්ස් ඔක්කොම ටික බලලා අවසානටම තීරණය කළේ DJI mic mini කියන එකට ස්විච් වෙන්න. හරි. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට දැන් දල අදහසක් ඇති. මෙන්න මේ මයික් දෙක අතර තියෙන වෙනස මොන වගේද? ඒ වගේම තමයි ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකකට ඔඩියෝ එක කොච්චර වැදගත්ද සහ ඕගොල්ලන්ට මේ විදිහට මයික් එකක් ගන්නවා නම් බලන්න ඕනේ මොනවද? ඕගොල්ලන්ට ගැලපෙනම මයික් එක මොකක්ද කියලා දැන් ඕගොල්ලන්ට අදහසක් ඇති. ඉතින් ඕගොල්ලෝ මේ විදිහ භාවිතා කරන බයික් කන්ටෙන්ට් ක්‍රියේෂන් කරනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරගෙන යන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් තවත් යාළුවොත් ෂෙයා කරන්න. එහෙමනම් තවත් මේ වගේ වටිනා අලුත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බෙමු. ඒතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න. මම අමිත්.